channel එක subscribe කරන්න. ඔන්න එකවමත් එක කාලෙක හිටියා රන්මලේ කියලා ලස්සන ගෑනු ළමෙක්. රම්මලේ එයාගේ අම්මයි තාත්තයි තමයි ජීවත් වුනේ. මේ රන්මලේ තමයි මේ පවුලේ එකම දුව. දැන් බලපන් වෙලාව කීයද කියලා. උඹ තාම උදේට කාලා නෑ නොවේ. අනේ මන් දන්නේ ඔය ලෙඩේ තවත් වැඩි වෙන එක නොවේ වෙන්නේ. උඹලගේ කිසි පිළිවෙලක් නෑ නොවේ. ඕක නිසයි ඔක්කොම පුරස්නෝ. හරි අම්මේ. මට ඇති ලෙඩක් නෑ නෝවේ. අනේ කෑනෝ ගහ ඉන්නකෝ උදේ ඉඳන්. අනේ මන් දන්නේ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. දැන් මගුල් කීයන්නම් බැලුවද? එහෙකටවත් කැමති වෙන්නෙත් නෑනේ. අපි මැරුණම උඹ තනියෙන් ඉන්නේ කොහොමයි බං? ඔන්න ඔය විදිහට රන්මලේගේ අම්මගේ කියවිල්ලේ නම් අඩුවක් උනේම නෑ. රන්මලීව දීක දෙන්න උවමනාවක් ගෙදර අයට තිබ්බට මොකෝ රන්මලී නම් කැමති උනේම නෑ. මොකද රන්මලීගේ හිතගත්ත ඉලන්දාරියෙක් එහා ගමේ හිටියා. එයාගේ නම තමා විජයදාස. අනේ අම්මේ මට ඕන නැති කසාදයක් නෑ. හැමදාම පටන් ගත්ත කන්දොස් කිරියාව. අනික මේ තියෙන ලෙඩේ එක්ක මට ලැජ්ජයි බඳින්න. මං කොහොමයි මෝන දෙන්නේ පවුල් වල යන්න. ඔය කිව්වේ ඒක නොවේද කිව්වේ? යමන් බේ ටිකක් ගන්න කියලා. කොහෙද? අප්පගේ තුරතලේ නෑ. මේක කියන දෙයක් අහනවද ඉතින්? හරි කලබල නොවී හිටහල්ලා. මගේ කෙල්ලට ඇති ලෙඩක් නෑ නොවේ. ඕව සාමාන්‍ය දේවල්නේ. අප්පලා දුල ඕන දෙයක් කරගනින්න. පස්සේ මන් නොකියුවයි කියන්ට එපා ඕ. අනේ මන්දා දැන් ඉතින් මොකක් කරන්නද? විජයදාස අයියලා ගෙදරුණුයි අපේ ගෙදරුණුයි බේරුමක් නෑ. මගුල් කපුකම් කතා කරලම ඒත් අපි දෙන්නම කැමති වෙන්නේ නෑනේ. ඒ වුණාට ඉතින් විජයදාස අයියා ගමේම පෝසතාගේ පුතා වෙද්දි මට කැමති වෙයිද ඒ ගෙදර කට්ටිය? අපේ පවුලයට කැමති වෙයි මට නම් හිතා ගන්න බෑ මොකක් කරන්නද කියලා. හැබැයි තවත් පරක්කු කරන එක නම් හොඳ නෑ. ඔන්න ඉතින් මෙහෙම කල්පනා කරපු රන්මලේ විජයදාසටත් කියලා මේ දෙන්නගේ මේ පළහිලව්ව ගැන ගෙවල් වලට කීවා. එතනින් පස්සේ තමයි යෝන් ලොකුම කරදරේ උනේ. අයියන්ඩි කොහොමද ඉතින්? විටත් ටිකක්වත් කමුද? අනේ මොන විටක්ද මුදලාලි. මම මේ ආවේ මුදලාලිගෙන් කාරණාවක් දැනගන්ට කියලා. මේ අපේ ගමේ විජයදාස කොළුව ගැන. අපේ කී ඒ කොල්ලත් එක්ක පළහිලව්වක් පටන්ගෙන නොවෑ. මල්ලි දන්නව නම් කියාපන්කෝ ඒ කොල්ල ගැන. හොඳයිද කියලා. අපේ රන් බණ්ඩෝ උඹට මොන යකෙක් වැහිලාද බොලව්? එක පයින්ම කැමති වියන් ඔය පළහිලව්වට. විජයදාස කොළුව කොච්චරනම් සිරියාවන්ත කොල්ලෙක්ද? දැක්ක තැන hina කටයි කොල්ලගේ මූණේ. පුදුම තරම් සමාජ සේවනේ කොල්ල කරන්නේ. ඉතින් රන්මලේගේ ගෙවල් වලින් මෙහෙම හොයන අතරේ විජයදාසගේ පවුලේ උන්දලත් හරියට මේ රම්මලේ ගැන හොයනවා. අක්කා මේ කොහේ යන්න කියලාද? අනේ නංගී මම මේ ටවුමට ගිහිල්ලා යන්න කියලා. ඒ ගමන් තමයි මේ ගොඩ උනේ. මට මේ ආරංචියක් ආවා අර රම්බණ්ඩගේ දුව රම්මලී අපේ විජයදාස කොළුව එක්ක පළහිලව්වක් පටන්ගෙන කියලා. ඇත්තද නංගී මේ ගම්මු කියන කතාව? අනේ ඔව් අක්කේ මටත් මේ අපේ කොළුව මේ ළඟදී කීවේ. මොනා කරන්නද ඉතින්? ඒ කට්ටියගේ කැමැත්ත නොවේ. පොඩ්ඩක් හොයලා බලන්න එක ඉතින් අපේ යුතුයකම. අපේ නංගී දන්නේ නැද්ද? ඔය කෙල්ලට අසනීපයක් තියෙන ඉවැත්තිය. මොකක් අක්කේ? අසනීපයක්?
ඔය කෙලි ඈතින් අපේ නෑදෑයෝ වෙනවනේ. ඔය කෙලියට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔය බඩේ රුචාවයි නිතරම මල පහ යන එකයි. හවස් වේගනත් ආවා. විජයදාසගේ අම්මා මේ මග බලන් ඉන්නේ විජයදාස එනකම්. අනේ ඇත්තට අපේ ළමයිනුත් කරගන්න දේවල් අහන්න ඕන බලන්න හැටියෙම ඔය කතාව. එන සත්‍යයක් නම් එහෙනවා. අම්මේ මොකද මේ කලබලෙන් වගේ? මක්කයි උනේ අම්මා? කලබල වෙන්නම කාරණා නොවේ මේවා. අනේ කොල්ලෝ ඇත්තද කියාපන්. උඹ මේ වංගියක් දැනන් හිටියද? බලාපන්කෝ විලි ලැජ්ජයි නොවේ. මෙහෙම දෙයක් මම මේ ඇහුවමයෝ. කවුද දන්නේ ඒකිට ලොකු ලෙඩක් තියනවා කියලා? අනේ අම්මේ මං ඒක දැනගෙන හිටියේ. ඒ වංගිය ලැජ්ජාවට කාරණාවක් වෙන්නේ කොහොමයි? ඔය අපේ ඩිංගිරි අතරත් ඔය ලෙඩේම තිබුණේ. ඊට පස්සේ නෝ වෙදරාල උන් දෙගාවට කොහින් ඒකට නිට්ටාවටම ඖෂධ අරන් හරි ගියේ. අනේ අපේ මන් දන්නේ බං උඹලගේ පඬිතකම්. ඒ කිව්වත් එහෙනම් එකයි යම. ඔව පස්සට නෑ බලපාන්නේ. මාත් ඔය වංගියක් නම් කීවා. ඒත් මේකට ලැජ්ජාව කියලා බෑ කියනවා නොවැ. අනේ අපේ බෑ කියලා හරියනවද කොල්ලෝ? ඉක්මනට වෙදරාල ගාවට එක්ක යන එකයි ඇත්තේ. තවත් පහු නොවි. හා හොඳයි අම්මේ. මං එහෙනම් එහෙම කතා කරගන්නම්කෝ. මං ඉක්මනට අම්මා කීව දේ කරන්නම් අම්මේ. රෑබෝ වේගනත් ආවා. විජේදාස රම්මලීට මේ ගැන කියලා වෙදරාල ගාවට යන විදිහක් ගැන කල්පනා කළා. මේ නගා ඕන් ඔයාගේ ඔය අසනීප ගැන අපේ අම්මා දැනගෙන මට ස්පාසුවක් නෑ ඔයාව බෙහෙත් ගන්න කියන්න කියලා. අනේ අයියා ඒකත් කීවද? අනේ ඇත්තට මන් දැන් කොහොමයි ලෝකෙට මූණ දෙන්නේ? අනේ මට බෑ අයියේ. දැන් කොහොමටවත් අයියලා ගෙදරින් මට කැමති වෙන්නේ නැති වෙයි අයියේ. හා නගා ඕක විතරක් අඬන්න ඕනේ. අපේ ඩිංගිරි අතරත් ඔය වගේම ලෙඩක් නොමෑ තිබිලා තියෙන්නේ. උන්දෑටත් කොයි වෙලෙත් බඩ පිපිලා කෑමක් කන්න බෑ. අප්පිරියාව මුළු දවසම ඔතෑණි වෙලා වැසිකිලි හරියට වෙන්නෙත් නෑ. වාත අමාරුවයි ඔය ඔක්කොම නිසා උන්ද සෑහෙන කාලයක් දුක් විඳා. අපි අපේ වෙදුන්ද ගාවට අත්තව බලහත්කාරයෙන්. අනේ හොඳයි අයියේ. නොකීවට මොකද මට මේක මහ වදයක් නොවේ. මං ඉන්නේ වේදනාවෙන්. හොඳයි. එහෙනම් අපි හෙටම යමු අයියේ. ඕන්න ඉතින් ඔය විදිහට රන්මලී විජයදාසයි වෙදරාලත් හමු වෙන්න පිටත් වුණා. වෙදරාලත්තේ අපි මේ වෙදරාලත් තව හම්බෙන්න කියලා කීවනම් බලන්ඩ කාරණේ මොක්කැයි කියලා. ඕන්න ඔය විදිහට ඉතින් විජයදාස රම්මලීගේ ලෙඩේ වග ගැන වෙදරාලත් අතින් කියන්න වුණා. වේල හරියට ආහාර ගන්නේ නෑ නේද? සමබර ආහාර වේලක් ගන්න ඕන. නිතරම බඩ පිපිලා නොවේද දරුවෝ? ආහාර රුචියේම අඩුයි නොවෑ. කෑම කෑවහම ස්මෘත්තාව වගේ නේද? වාත පිට වෙනවා ඉවරයක් නෑ. වැසිකිලි යන්නෙත් නෑ. වේදනාවෙන් නොවේද ඉන්නේ? අනේ වෙදත්තේ ඔයා ඔය කියන සේරම හරි නොවෑ. අනේ මං අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් මේ වේදනාව විඳින්නේ.
මේක සනීප කරන්න පුළුවන්ද වෙදාත්තේ? ළමයෝ හේ බුද්ධිමත් ලෙසයි පේන්නේ. ඒත් ඇයි කලින් නොආවේ? ඔව් සනීප කරන්න පුළුවන් මේ ලෙඩේ. මේ ඖෂධ නිසි වේලාවට ගත්තොත් මම කියන උපදෙස් පිළිපැද්දොත් හොඳයි. තව කාලයක් සුනංගුණා නම් ආමාශය ගෙඩි හට අරන් අර්සස්ුණත් හැදෙන්න ඉඩ තිබ්බ නොවැ? අනේ වෙදාත්තේ මං කියන උපදෙස් හරියටම පිළිපදින්න. නිසි වෙලාවට ඖෂධත් ගන්න. අනේ මාව සනීප කරලා දෙන්නකෝ. ලැජ්ජාව නිසානේ බෙහෙත් ටිකක් ගන්න නොආවේ. මට දැන් තේරෙනවා මේ ලෙඩේ බරපතලකම. අනේ මං වගේ මෝඩියෙක්. අනේ වෙද මහත්තයෝ මේ නංගිව සනීප කරලා දෙන්න. ඔබතුමාට බුදු බවත් වෙන්න ඕන. හරි දරුවෝ දැන් ඔය ගැන හිතන්න නැතුව ඉන්නකෝ. මම මේ කිව සනීප කරලා දෙන්න. හැබැයි කෙල්ලේ මේ ඖෂධ නිසි වේලාවට ගන්න ඕනේ. ඒ වගේම තමයි මේවා කාටත් හොඳ පාඩම් නොවැ. තමන්ට ලෙඩක් තියෙනවා නම් ලැජ්ජා නොවි බෙහෙත් ගන්න එකයි සුදුසු. අනේ එහෙමයි වෙදාත්තේ. මට සමා වෙන්න. මම ආයෙනම් ලෙඩකට බෙහෙත් නොගෙන ඉන්නේ. මේක මගේම වැරැද්ද. ආහා දැන් ගොහින් වරෙල්ලා කොහෙනම් දෙන්නම පරිස්සමට කීව උපදෙස් පිළිපදින්න ඕනෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමන්ගේ වැරැද්ද පිළිගත්ත රන්මලි තමන් ගැන හිතන්න පටන් ගත්තා. වෙදාත්ත දුන්න බෙහෙත් හරියටම ගත්තා. ටිකෙන් ටික ගෙවිලා යද්දී දෙන්න දෙමහල්ලොන්ගේ ගෙවල් වලින් මේ දෙන්න ගැන කතා වුණා. කාලේ ටිකෙන් ටික යද්දී රන්මලීගේ මේ අසනීපේ සුව බවක් තිබ්බා. බෙහෙත් නම් රන්මලී නතර කරේ නෑ. ඉතින් ඔන්න ඔහම ගෙවල් වල අයත් ඉක්මනටම පොරොන්දම් දීලා නැකත් එහෙම බැලුවා. ඉතින් ඔන්න ඔහම රන්මලීගේ විජයදාසගේ මංගල්‍යයට දිනත් නියම වුණා. කට්ටියම හොගෑවිල්ලේ වැඩ. එහාට මෙහාට පවුල් දෙකම එකතු වෙලා දඩි පිටි ගාලා මේ වැඩ කරන්නේ දින ළඟ හින්දා. ඔන්න ඔය විදියට දෙපැත්තෙම කැමැත්ත අනුව විවාහය සිදු වුණා. දෙන්න එකතු වුණා. අවසානයේ අසනීපය හොඳටම සුව කරගත්ත රන්මලී විජයදාස එක්ක සතුටින් ජීවත් වුණා.